යුක්‍රේන හමුදාවේ ඩ්‍රෝන යානා පහත් සමග ඇන්ඩ්‍රී රිස්කෝ නැමැති රුසියානු සෙබලා මුහුණ දුන් සටනක දර්ශන විදෙස් මාධ්‍යසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේදී. මෙම රුසියානු සෙබලා 443 වැනි මෝටර් රථ රයිෆල් රෙජිමෙන්තුවේ ඒකරාශී වීමේ ස්ථානයක් දෙසට ගමන් කරමින් සිටියා. එහිදී ඩ්‍රෝන ප්‍රහාර 5ක් එල්ල වූ අතර සෙබලා දිගින් දිගටම වෙඩි තබමින් ප්‍රහාර වලින් බේරීමට උත්සාහ කළා. මෙම සටනේ ප්‍රතිඵලයක් ලෙස සෙබලාගේ පාතයකට තුවාල සිදුවෙනවා. අවසානයේ සාර්ථකව සිය සේනාංකය වෙත ළඟා වීමට ඔහු සමත්ව තිබෙනවා.